කොහොමද? කටහඬ ගැන නම් අහන්න එපා. මේ දවස්වල චුට්ටක් ලෙඩ වෙලා ඉන්නේ. මට කියන්න ඕනි අද දවස ගැන. අපි මේ යන්නේ අප ස්කූල් එකෙන් ළමයි වරගෙන ට්‍රිප් එකක්. ට්‍රිප් එකක් කිව්වට මේක ඇත්තටම පැය දෙකක වගේ ළමයිව පොඩ්ඩක් එළියට එක් කරගෙන යනවා. බලන්නකෝ අපි ලංකාවේ අපි ට්‍රිප් යන විදිහයි මේ යන විදිහයි. මෙහි අනිවාර්යෙන්ම අපි බස් එකේ ළමයිව එක් කරගෙන යන්නේ. ළමයි තිබ්බේ නෑ දුම් නම් අඳින්නේ නැහැ වෙන එහෙම යන එඩියුකේෂනල් ට්‍රිප් ඒ වගේ කැටගරිස් වලට අයිති වෙන ඒ වගේදී ඒ විදිහට ඇඳුම් අඳිනවා. හැබැයි මේ විදිහට තමයි අපි ගියේ ස්කූල් යුනිෆෝම් එකෙන්ම මේ ළඟ ක්‍රීක් පාක් එකට ගියේ පැය දෙකකට වගේ. ඉතින් ළමයි අනිවාර්යයෙන්ම සීට් බෙල්ට් දාගෙන ඉන්න ඕනේ. ඉතින් මම මෙහෙම යද්දි මට මතක් වුණේ අපි ලංකාවේදී අපේ අම්මගේ ක්ලාස් එකේ ළමයි එක්ක මම ට්‍රිප් එක ගිය විදිහ. ඉතින් මමත් නටනට ළමයිනුත් නටනට ගියේ බස් එකේ. ඉතින් ඒ වගේ නෙවෙයි මෙහෙ සින්දුවක්වත් එහෙම දාන්නේ නැහැ, බස් වල ප්ලේ කරන්නේ නැහැ. ඉතින් හරිම ආරක්ෂිතව අපි ගියා. ඉතින් මේ මම ඉන්නේ ඩුබායිද කියලා හිතනවා. ඇත්තට මේ කොළ පාට දැක්කාම කොළ පාට බලන්නකෝ මේ දවස්වල වින්ටර් එකට ලස්සනට මල් පිපිලා කොළ ඇවිල්ලා. ඉතින් හරි ආසයි. හැට දකිද්දි ඒක හරි ආසයි හිතෙනවා. ඇත්තට මං මෙහි එන්න කලින් හිතුවේ මේක නිකන් කාන්තාරයක් වගේ ඇති කියලා. ඒ වුණාට එහෙම නෙවෙයි. ගොඩාක් තැන්වල මල් හදලා මල් පිපිලා මල් නැති තැනක් හොයාගන්න නැති තරම් ඒ තරමට හරි ලස්සනට තියෙනවා. ඉතින් මේ ගියේ අපි මම හිතන්නේ year 3 හරි year 4 හරි මට අතර මතක නෑ මොන year එකද කියලා. ඉතින් හරි ලස්සනයි. ළමයින්ට පොඩි ඇක්ටිවිටි එකක් තිබ්බා. මොකද කොලයක් ටීචර්ස්ලා ප්‍රින්ට් කරගෙන ඇවිල්ලා ඒ අදාළ තැන්වලට ගිහිල්ලා එතන නම්බර් එකක් තියෙනවා. ඒ නම්බර් එක ඒ කොලේ ලියන්න ඕනේ. ඉතින් ඒක තමයි තිබ්බේ. මගෙත් එක්ක හිටිය ළමයි 8 දෙනෙක්. මමයි මගේ අනිත් මගේ යාළුවයි අපි දෙන්නම තමයි අපි දෙන්නම අද ට්‍රිප් එකට දාලා තිබ්බා එක් කරගෙන යන ළමයිව. හිමිති වැටෙනවා අඩුයි. එක්ක එයා තනියම යන්නේ එක්ක මම යන්නේ. ඉතින් මේ කොහොමරි මේ ඉතින් දවස එන්ජොයි කරා. ඒ වගේම තමයි මේ අපිටත් අර ස්කෝලේ වෙලාව ඉතින් එළියට ගිහිල්ලා මේ වගේ අත්දැකීමක් හම්බ වෙනවා කියන්නේ ඇවිදින්න තියෙනවා නම් ඉතින් ඒකත් හොඳයි. මේ ඒ වුණාට ඉතින් වැඩි කාලයක් ඉන්නුන්නේ නැහැ. මේ ළමයි හරි ආසයි එළිය දුවන්න නටන්න. ඒ වුණාට ඉතින් ලොකු වෙලාවක් ඇත්තටම තිබ්බේ නැහැ, දුන්නේ නැහැ. පැය දෙකයි තමයි තිබ්බේ. පැය දෙකක් වගේ. අපි උදේ 8ට ගියා. ආයි 11 විතර වෙද්දි මෙතනින් ආවා අපි. ඉතින් එහෙම තමයි අද දවස. මං නිකමට චූටි වීඩියෝ ක්ලිප්ස් වගේක් ගත්තා. ඉතින් මගේ YouTube channel එක පාළු වෙලානේ දාන්න ඕනේ වීඩියෝස් ටිකක් කියලා හිතලා. මම ඉස්සරහට කියන්නම් තව මගේ විස්තර. ඒ කියන්නේ මම කොහොමද ඩුබායි ආවේ, එනකොට මොනවද අහන ප්‍රශ්න, ඊට පස්සේ කොහොමද මෙහි ජොබ්ස් හොයන්නේ, ස්කූල්ස් වල ජොබ්ස් හොයන්නේ කොහොමද, නර්සරි වල කොහොමද ටීචර් කෙනෙක් වෙන්නේ, ටීචින් වලට මොනවද කරන්න ඕනේ. ලංකාවේ මම තව මගෙන් අහන කට්ටිය මම ලංකාවේ මම ටීච් කරා. මොකද සමහර මගේ අනිත් YouTube channel එක දැක්කලා අහලා තිබුණා. ඉතින් ඒ ගැන විස්තර මම කියන්නම්. ඉතින් ගොඩක් වීඩියෝස් කරන්න තියෙනවා. ඇත්තටම එක ප්‍රශ්න නිසා. ප්‍රශ්න කියන්නේ මගේ වෙලාව නැතිකම සහ මගේ ෆෝන් එකේ පොඩි ප්‍රශ්න නිසා ඇත්තට මට වීඩියෝස් රෙකෝඩ් කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ වගේ දේවල් වෙනවා. හැබැයි ඉස්සරහට එහෙම බලාපොරොත්තු වෙනවා දිගටම මේක කරන්න. ඉතින් හැමදාම එක දිගට වීඩියෝ කරන්න බැරි වුණාට වීඩියෝ අප්ලෝඩ් කරන්න බැරි වුණාට sorry. හැබැයි හැමදාම ආදරෙන් අහන්න බලාගෙන ඉන්න හැමෝටම ගොඩක් ආදරෙයි. Thank you so much.